අද ඉතින් ඔන්න මං අද අරගෙන එන්නේ අපි ගියා පම්කින් පැච් එකක් බලන්න. ඉතින් මේ පම්කින් සීසන් එකනේ. ඉතින් තෑන්ක්ස්ගිවින් එක වෙනකම් පම්කින් සීසන් එක තියෙනවා. ගොඩක් දුරට හැලෝවින් වලට තමයි ගොඩක් වෙලාවට පම්කින්ස් පාවිච්චි වෙන්නේ. ඉතින් ඔන්න අපේ ළඟම සිටි එකේ තිබුණ පම්කින් පැච් එකක් කරලා තමයි අපි ගියේ. සාමාන්‍යයෙන් පම්කින් පැච් ඔරිජිනල් නම් ෆාම්ස් වල තමයි තියෙන්නේ. ඉතින් ඒවා ෆාම් එකේ වවලා එතනින් අනිත් යන අයට පික් කරන්න පුළුවන්. හැබැයි මේක නම් ඉතින් හදපු පම්කින් පැච් එකක්. කොහොම වුණත් ඉතින් ඔන්න තව යාළුවෝ කීප දෙනෙක් එක තමයි අපි මේ පම්කින් පැච් එකට ගියේ. ඉතින් මෙතන පොඩි අයට විනෝද වෙන්නත් අවස්ථාවක් තිබුණා. ඉතින් රයිඩ්ස් තිබුණා යාලට යන්න. ඉතින් අපි ගිහපු ගමන් කරේ ඉතින් පම්කින් ටික බලලා ඊට පස්සේ ෆොටෝස් ටිකක් අරගෙන හිමීට තමයි ඉතුරු දේවල් වලට ගියේ. මේ කොහොම වුණත් බලන්නකෝ එක ජාතියේ පම්කින්ස් තියෙනවා මේ. කොහොම වුණත් ඉතින් මේ පම්කින් පැච් එකට එන්ට්‍රන්ස් නම් ෆ්‍රී. මොකද අපි ගියේ සතිය දවසක. ඉතින් ඔන්න ඔය විදිහට අපි ලස්සන ෆොටෝ ටිකකුත් අරගෙන ඊට පස්සේ මේ යන්නේ මේස් එකට. ඉතින් පම්කින් පැච් එක අනිවාර්ය අංගයක් තමයි මේ මේස් එක. ඉතින් මේකට කියන්නේ කෝන් මේස් කියලා. කෝන්ස් නැති වුණත් ඉතින් මේ මේස් එකේ පොඩි අය අපි අරගෙන ගියා. ඉතින් මේ මේස් සමහර වෙලාවට ගොඩක් ලොකුවට හදනවා පාර හොයාගන්න ටිකක් අමාරු වෙන්න. කොහොම වුණත් මේකෙත් අපි පාර හොයාගත්තා. හොයාගෙන ඉතින් ඉවර වෙලා ඊට පස්සේ පොඩි අයට ජම්පර්ස් වලට යන්න ඕනේ කිව්වා. දන්නවනේ ඉතින් පොඩි අය එක්කන් ගියාම තියෙන වදේ නේද? ඉතින් කොහොම වුණත් තවත් ෆොටෝස් ටිකක් අරගෙන ඊට පස්සේ අපි යාලට රයිඩ්ස් වලට යන්න ටිකට්ස් ගත්තා. ඉතින් එක රයිඩ්ස් වලට එක ටිකට්ස් ගණන් තමයි තිබුණේ. ඉතින් කොහොම වුණත් යාලට කැමති විදියට යාලට එන්ජොයි කරන්න ඉතින් ඔන්න රයිඩ්ස් යන අවස්ථාව අපි හදලා දුන්නා. මේ තව තැනක් මේ පම්කින් පැච් එකේ තියෙන මේ තමයි එළුවෝ. දැන් කියයි ඉතින් එළුවෝ නම් ඉතින් අපි දැකලා තියෙන මොන තරම් කියලා. හැබැයි ඉතින් මෙහි එක අංගයක් තමයි මේ ෆාම් ඇනිමල්ස්ලා මේ පම්කින් පැච් එකේ ඉන්න එක. ඉතින් ඔන්න මේ වලට පිටිපස්සෙන් පේන්නේ මේ ෆෙරි වීල් එක. ඉතින් ලොකු වීල් එකක්. මේකෙත් යන්න හිතාගෙන හිටියට මෙතන ලොකු ලයින් එකක් තිබ්බ ළමයි. ඉතින් ඒ නිසා ඒ වැඩේ අමතක කරලා පොඩි අයට එයාලට අවස්ථාව දුන්නා රයිඩ්ස් යන්න. ඔන්න ඉතින් අපේ චෝටි බබා මේ රයිඩ් එකට හරිම කැමති වුණා. ඉතින් පොඩි අයටනේ මේක ගොඩක් හොඳ. ඉතින් ඒ හින්දානේ අපි මෙයාලව මෙතනට ගෙනිච්චේ නේද?